Say, say, say now you. Say, say, say. ඔන්න ඔයාලගේ ආදරය ගැන ටැරොට් කාඩ් වලින් රීඩින් එකක් අරගෙන තමයි ආවේ. ඉතින් මේ රීඩින් එක අරගන්න නම් ඔයාලා මම දීලා තියෙන පින්තූර වලින් ටැරොට් කාඩ් වලින් ඔයා කැමතිම කාඩ් එක තෝරගන්න ඕනේ. ඉතින් ඔයා කැමතිම කාඩ් එක තෝරගෙන ඔයාට අදාළ රීඩින් එක අරගන්න. ඉතින් එහෙමනම් ඔයා කැමතිම කාඩ් එක තෝරගන්නකෝ. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ ඔයා තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම ඔයාලා මේ reading වලට කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඉතින් පුළුවන් නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඉතින් ඕගොල්ලන්ට පේනවා මෙතන tarot card 3ක් පේන්න දීලා තියෙනවා. මේ tarot card 3න් ඔයාලා කැමතිම මොන card එකටද? ඔයාගේ හිත ඔයාට අරගන්න කියලා කියන්නේ මොන කාඩ් එකද? ඉතින් අන්න ඒ කාඩ් එක තෝරගෙන ඔයාට පුළුවන් ඔයාගේ ආදර ජීවිතය ගැන මොනවද මේ ටැරොට් කාඩ් වලින් කියන්නේ කියලා දැනගන්න. ඉතින් එහෙනම් කාඩ් එකක් තෝරගන්නකෝ. පළවෙනි කාඩ් පත තෝරපු ඔයාගේ ලව් ලයිෆ් එක ගැන ආදර ජීවිතය ගැන තමයි මේ ටැරොට් රීඩින් එකෙන් මම ලබා දෙන්නේ. ඉතින් ඔයාගේ ආදරය ගැන මොන වගේ දේවල්ද කියන්නේ කියලා දැන් අපි බලමු. ඔව් ධනයේ බලයේ සාර්ථකත්වයේ ගෞරවය උසස් වීම පිළිගැනීම මේ හැම දෙම ඔයාගේ ආදරයත් එක්ක ඔයාගේ ආදරයෙන් ඔයාට ලැබෙන දේවල්. ඉතින් ඒ වගේම තමයි ඔයාට මොනහරි විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් තිබුණා නම් ඔන්න ඒ දේවල් හෙමින් විසඳෙන්න පටන් ගන්නවා. ඒ වගේම ස්ථීර බවක් ගැන කියවෙනවා. ඒ කියන්නේ ස්ථීරයි කියන එකත් මේ රීඩින් එකේදී ඔයාට කියනවා. ඒ වගේම තමයි ඔයාගේ ආදරය කරන කෙනා ටිකක් උසස් තනතුරක් දරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ටිකක් කේන්ති යන කෙනෙක් කියලා කියන්න ඕනේ. එක්කෝ ඔයාට කේන්ති යනවා එහෙම නැත්නම් එයාට කේන්ති යනවා. කොහොම හරි කේන්ති යන බවකුත් මේ රීඩින් එකේදී කියවෙනවා. ආවේගශීලී දැඩි තීරණ ගන්නවා. කොහොම හරි කරනවා. ඒ කියන්නේ මොන හරි යම් දේවල් තමන්ගේ ඉලක්ක ඒ දේවල් වලට ඒගොල්ලෝ උත්සාහවන්තව ඒ දේවල් ජයග්‍රහණය කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ වගේ අය එක්ක වැඩ කරද්දී අර නම්‍යශීලී බව තියෙන්න ඕනේ. එයා කියන දේ අහගෙන හිටියොත් හොඳට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාගේ ආදරේ ස්ථීර ආදරයක් කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි පුංචි දෙයක් කියනනම් තරහ වෙන්න එපා. ඉතින් ඕගොල්ලෝ දන්නවා මම මේ රීඩින් ලබා දෙන්නේ පොදුවේ ලබා දෙන රීඩින් තමයි මේ මම YouTube එක හරහා ලබා දෙන්නේ. ඉතින් ඔයාටම කියලා පර්සනල් ඔයා ගැනම හිතාගෙන ඔයාටම වෙන්නුන පර්සනල් ටැරොට් රීඩින් එකක් ගන්න ඕනේ නම් ඔයාට පුළුවන් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. ඉතින් එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් අපි ආයෙත් හම්බ වෙමු. මේ රීඩින් වලට ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. අංක 2 තෝරපු ඔයාගේ ලව් ලයිෆ් එක ගැන තමයි දැන් මම මේ ටැරොට් රීඩින් එකෙන් ලබා දෙන්නේ. ඉතින් අපි බලමු ඔයාගේ ආදර ජීවිතේට මොන වගේ දේවල්ද කියන්නේ කියලා. ආධ්‍යාත්මික වර්ධනයක් ගැන කියනවා. ඉතින් ඔයා හෝ ඔයාගේ ආදරය කරන කෙනා එහෙම නැත්නම් ඔය දෙන්නම ආධ්‍යාත්මික පැත්තට පොඩි නැඹුරු බවක් තියෙනවා. ඒ වගේම දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා. ඔයාලා දෙවියන්ට කැමති ඇති. දෙවියන්ගේ ආශිර්වාදය ඔයාලට තියෙනවා කියලා කියන්න ඕනේ. ඉතින් හරිම සුන්දර ආදරයක්. ලස්සන හදවත් තියෙන අය කියලා කියන්න ඕනේ. හොඳ නිර්මාණශීලී බවක් තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ හොඳ විදිහට ඔයාලගේ හැම දෙයක්ම කරනවා. ගුණ යහපත් ප්‍රබෝධමත් විදිහට ඕගොල්ලොන්ගේ ජීවිත ගත කරනවා. ඒ වගේම තමා යම්කිසි ප්‍රසිද්ධ කෙනෙක් එක්කෝ සහකරුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඕනි. සමාජයේ කැපිලා පෙනෙන කෙනෙක්, සමාජශීලී කෙනෙක්. ගොඩක් අය දන්න කෙනෙක්. ඉතින් මේ කියපු දේවල් එක්කෝ ඔයාට එහෙම නැත්නම් ඔයාගේ ඒ ආදරය කරන කෙනාට තියෙනවා. ඒ කියන්නේ එයාව ගොඩක් අය දන්නවා, එයාට ගොඩක් අය කැමති. ඒ වගේම গুপ্ত දේවල් වලට හරි කැමැත්තකුත් තියෙනවා. ඉතින් ඕගොල්ලෝගේ ආදර ජීවිතයේ
ඉතාමත්ම සුන්දරයි කියලා කියන්න ඕනේ. හැබැයි පොඩි දෙයක් තියෙනවා නිදහසට ටිකක් කැමති. ඒ වගේම නීති දානවට කැමති නෑ. ඉතින් ඔයා ඔන්න දැන් දෙයක් ඉගෙන ගත්තා. නීති දානවට කැමති නෑ. ඉතින් ඔන්න නීති දාන්න යන්න එපා. නිදහසේ ඉන්න ගොඩක් කැමති. ඔයාගේ සහකරුවා පෙම්වතා පෙම්වතිය එහෙම නැත්නම් ඔයා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි හැම දෙයක්ම හොඳ විදියට සිද්ධ වෙනවා. ලස්සන විදිහට ඔයාලගේ ආදර ජීවිතේ ගත කරන්න ඔයාලට පුළුවන්. ඒ වාසනාව තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ රීඩින් මම ලබා දෙන්නේ පොදුවේ. මේ ලෝකේ හැමෝම වෙනුවෙන් තමයි මම මේ රීඩින් ලබා දෙන්නේ. ඉතින් එතකොට පොදුවේ මේ රීඩින් ලබා දෙන නිසා ඔයාටම ඔයා ගැනම හිතලා රීඩින් එකක් ඔයාලට බලා ගන්න ඕනේ නම් පර්සනල් රීඩින් එකක් බලා ගන්න ඕනේ නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. ඉතින් තාමත් ඔයා මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම ආදරණීය ප්‍රතිචාරය ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය මතක ඇතුව මේ රීඩින් වලට දක්වන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. තුන්වෙනි කාඩ් පද තෝරපු ඔයාගේ ලව් ලයිෆ් එක ආදර ජීවිතය ගැන තමයි දැන් මම මේ ටැරොට් රීඩින් එකකින් ලබා දෙන්නේ. ඉතින් අපි බලමු ඔයාට මොන වගේ දේවල්ද කියන්නේ කියලා. ඉතින් ඔයාගේ ජීවිතේ, ඔයාගේ ආදර ජීවිතය ගැන මෙන්න මෙහෙම කියනවා. අනෙක් අය කියන දේවල් ගණන් ගන්න එපා කියලා කියනවා. ඔයාට හිතන දේ කරන්න. ඒ වගේම හැම දෙයක්ම සම්පූර්ණ වෙනකල් ඉන්න එපා කියලා කියනවා. Tamanට තියෙන ටිකෙන් පටන් ගන්න. ඉතින් ඔයා තවමත් ආදරේ එක්කෝ හොයමින් ඉන්නවද? ඉතින් ඔයාට එහෙම ප්‍රශ්න මුකුත් නැහැ. ඔයාට ආදරේ කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ආදරේ අඩුවෙන් ලැබෙනවා කියලා ඔයාට හිතෙනවද? ඉතින් එහෙම ඔයා හිතන්න එපා. මොකද ඒක හිමින් සිද්ධ වෙනවා. ඒ වගේම ඔයාට ඔයාගේ ජීවිතේදී විවිධාකාරයේ අදහස් තියෙන අයව මුණ ගැහෙනවා. අලුත් අත්දැකීම් ඔයාට ලැබෙනවා. අලුත් පාඩම් ඔයාට ලැබෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි ඔයාගේ අභ්‍යන්තරයට, ඔයාගේ ඇතුළාන්තයට සවන් දෙන්න කියලා කියනවා. ඔයාගේ හදවතට දැනෙන දේ කරන්න. අනිත් අය කියන දේවල්, ඒ කියන්නේ දැන් ඔයාගේම තීරණේ ඉන්නේ නැතුව අනිත් අයගේ අදහස් ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරලා එතන හොඳ දේවල් තියෙනවා නම් ඒ දේවල් ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් මම කියන්නේ නැහැ ඒවා සම්පූර්ණයෙන් ඔයාලට කරන්න කියලා. එතන හොඳ දේවල් තියෙනවා නම් එතනින් හොඳ දේවල් අරගන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් ඒ වගේම තමයි පොඩි අභියෝගයක් අරගන්න කියලා කියනවා. ඒ කියන්නේ ඔයා මොකක් හරි වෙනසක් කරන්න ඉන්නවා නම් ඔයාගේ ජීවිතේ පොඩි අභියෝගයක් අරගන්න. හැබැයි හොඳට හිතලා, කල්පනා කරලා, ප්ලෑන් කරලා හැම දෙයක්ම කරන්න කියලාත් ඔයාට කියනවා. ඉතින් ඔයාට හොඳ ආදර ජීවිතයක් ගත කරන්න වාසනාව තියෙනවා. ඉතින් ඔයාගේ ජීවිතේ හොඳ විදිහට ප්ලෑන් කරලා හැම දෙයක්ම ඒ පුළුවන් කියන ස්ථානයේ ඉඳලා කරන්න. ඒ වගේම දෙවියන්ගේ ආශිර්වාදයත් අරගන්න. ඉතින් අලුත් දේවල් ඔයාට ලැබෙනවා. අලුත් මිනිස්සු හම්බ වෙනවා. අලුත් අත්දැකීම් එක්ක ඔයාගේ ජීවිතේ ලස්සනට ගත කරන්න පුළුවන්. ඔයාගේ ආදර ජීවිතේදී හැම දෙයක්ම සම්පූර්ණ වෙනකල් ඉන්න එපා කියලා තමයි ඔයාට කියන්නේ විශේෂයෙන්ම. ඉතින් ඒත් එක්කම ඔයාට තව දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා මම මේ රීඩින් ලබා දෙන්නේ මේ ලෝකේ සියලු දෙනාම වෙනුවෙන් පොදුවේ. ඉතින් ඔයාටම කියලා ඔයා ගැනම හිතලා රීඩින් එකක් බලා ගන්න ඕනේ නම්, පර්සනල් රීඩින් එකක් ගන්න ඕනේ නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. ඉතින් මේ රීඩින් අරගත්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයා තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඔයා මේ reading වලට කැමති නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. එහෙමනම් තවත් අලුත් reading එකකින් ආයෙත් දවසක හම්බ වෙමු.